හායි ඔන්න ඉතින් අද සෙනසුරාදා නිවාඩු දවසක්. හස්බන්ඩ් වැඩට යන හින්දා උදෙන්ම නැගිට්ටා. ඊට පස්සේ උදෙන්ම පහන තියලා කහපත් එකක් උයන්න තමයි ලෑස්ති. ඉතින් කඩෙන් ගෙනාපු කීරි සම්භාල් වලට කහ ටිකක් කරඳ මුඟු කරාමුණට එනසාල් පොල් තෙල් ටිකක් රම්පේ කරපිංචා දාලා උයාගත්තා. කඩෙන් ගෙනාපු චිලි පේස්ට් එකක් තිබුණ නිසා ඒකට ගැලපෙන්න තමයි මම අද කරිස් ටික හදාගත්තේ. අල ටිකක් තැම්පෙන්න තියලා ටෙම්පරාදු කරලා පරිප්පු එක හින්දවල අරගෙන බටු මෝචුවක් හැදුවා. ඉතින් මේත් එක්ක බත් ටිකක් කන්න පුළුවන් වැඩිපුර. ඔන්න ඊට පස්සේ හස්බන්ඩ්ගේ කෑම එක ඔතන්න ඒක බෙදලා ඒක චුට්ටක් නිවෙන්න තියලා අපි දෙන්නටත් උදේට බත් බෙදුවා. ඊට පස්සේ එයා ලෑස්ති වෙන ගමන් එයාට කැව්වා. එහෙම නැත්තම් එයා කන්නේ නැතුව යනවා වෙලා ගෙයින් කියලා. එයා ගියාට පස්සේ තමයි මම උදේට කාලා ගෙදර වැඩ ටික ඉවර කරලා මගේ වැඩ ටික පටන් ගන්න. ඉතින් ගෘහණියෝ විදිහට ගෙවල් වල ඉන්න ඔයාලා වැඩට යන ඔයාලා ගෙදර වැඩත් එක්ක විතරක් හිර වෙලා ඉන්නේ නැතුව ඔයා ගැනත් හිතන්න. මොකද හැමදාම ඔයාගේ ලස්සන ඔයත් එක්ක තියාගන්න. සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ගෙදර තියෙන ස්වභාවික දේවල් වලින් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් ටික කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ෆේස් එක ස්ක්‍රබ් කරලා උණු වතුර වලින් මූණ ස්ටීම් කරගෙන පිම්පල්ස් තිබ්බනම් ඒවත් මේ විදිහට අතින් කඩන්නේ නැතුව කඩාගෙන අයිස් කියුබ් එකකින් ෆේස් එක මසාජ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න වැඩ ටික ඉවර කරලා මම නැප් එකක් දාන්න තමයි යන්නේ. ඉතින් මම අදට මගේ මිනි ව්ලොග් එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියන ගමන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා කියලා කියනවා. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් එනකම්